උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය. නෑ මං හිතන්නේ රසවත් විෂයක්. අයවැය කියන්නේ මොකද්ද? අයවැය ප්‍රතිපත්තියක් අතර තියෙනවා ප්‍රධාන සංකල්ප තුනක්. ණයට යකරි ගම්. දැන් අයියා අහලා ඇති රටක් බංකොලොත් වෙනවා කියලා. ලංකාව බංකොලොත් රාජ්‍යයක් කියලා හඳුන්වනවා. අර වැඩිපුර ඉතුරු වෙන අලතොගේ කළමනාකරණය කරන්නේ. අල රජය ගන්නෑ. ප්‍රශ්න තියෙනවා බලමු. අයිබෝවන් අපි සූදානම් වෙන්නේ අලුත් කතා බහකට ඔබව එකරාශී කරගන්න. අපි බ්ලැක්බෝඩ් YouTube නාලිකාව ඔස්සේ ඔබට ගුරුවරු පිළිබඳව හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ කතා බහ, ගුරුවරු කතා කරන දේවල්, ඒ වගේම ගුරුවරුන්ගේ ජීවිතය ගැන වගේම සමාජය තුළ අපි දකින ඒ වගේම අහන බලන දේවල් පිළිබඳව ගුරුවරුන්ගේ අදහස් අපි එකතු කරන්නත් සූදානමින් ඉන්නවා. අදත් සූදානම් වෙන්නේ අපි යන්න ඒ වගේ කතා බහකට එකතු වෙන්න. මේ කතා බහ ටිකක් නීරස මාතෘකාවක් වෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට මේ බොහෝමයක් අය කියන කතාවක් තමයි මේ ටිකක් ඉන්ට්‍රස්ටිං නැති, එහෙම නැත්නම් ටිකක් රසවත් භාවය අඩු විවිධ මාතෘකා තියෙනවා. ඒ මාතෘකා උගන්වන කොටත් ටිකක් රස භාවය අඩුයි කියලා කියනවා. හැබැයි බොහෝ දෙනෙක් උනන්දු වෙන කතා බහක් මේකේ තියෙනවා. ඒ උනන්දු වෙන කතා බහ මොකක්ද කියලා කියන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ හින්දා අද මේ කතා බහට අපි එකතු කරගත්තා තරුණ ගුරුවරයෙක්, ඒ වගේම තරුණ හදවත් වලට කතා කරන්න පුළුවන් හරි අපූර්ව ගුරුවරයෙක්. ඔහු නමින් විහාන් කවිෂ. විහාන් අයිබෝන්. අයිබෝන්. ඒ ලෙවල් ලියන ඔයාට ඉක්‍රෝන් අමාරුයි කියලා හිතනවද? තියරි තාමත් හරියට බැරිද? මුල සිට පිළිවෙලට තියරි ආවරණය කරමින් සෑම පාඩමකටම අදාළ ප්‍රශ්න පත්‍රවලට සූදානම් වෙමින් සමස්ත විෂය නිර්දේශය ආවරණය කරගනිමින් විභාගයට මුහුණ දීමට එන්න මහනුවර සමස්ත ප්‍රතිශතය 100% වාර්තා කළ හොඳම ආර්ථික විද්‍යා පන්තියට කිසිවෙක් අසමත් නොවන වැඩ කරවන ඉකෝන් පන්තිය VK Economics. මේ විහාන් උගන්වන විෂය ටිකක් නීරස විෂයක් කියලා මං කිව්වේ. මොකද මේ මගේ නම් පෞද්ගලිකව ටිකක් මම ටිකක් ඔය විෂයට මං එච්චරම මේ දක්ෂ නැහැ. නෑ මං හිතන්නේ රසවත් විෂයක්. රසවත් විෂයක්. විහාන් මං හිතන්නේ මම කියන නීරස විෂය මට රසවත් කරයි. ඒ වගේම තමයි මේ විහාන්ගෙන් ඉගෙන ගන්න බොහෝ අපේ සිසු දරුවනුත් ඒ කාරණාවට මම හිතන්නේ අනිවාර්යයෙන්ම සාක්ෂි දරයි. මේ විෂය බොහොම රසවත් විදිහට උගන්වන කෙනෙක් හැටියට විහාන්ව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම ලැබෙයි කියලා බොහෝ වෙලාවට මම විශ්වාස කරනවා. වගේම විහාන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් මේ කතාව අපේ නරඹනවා නම් අනිවාර්යයෙන්ම ඒ කතාවට මගෙත් එක්ක එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් විහාන් උගන්වන්නේ ආර්ථික විද්‍යා විෂය. උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය. උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය කියලා කියන්නේ ටිකක් බොහෝ දෙනෙක් කරන විෂයක් නේද විහාන්? මේ ආර්ට්ස් කරන කට්ටියත් කරනවා, කොමර්ස් කරන කට්ටියත් කරනවා. ඊට අමතරව මේ ආර්ට්ස් කොමර්ස් ભેදයකින් තොරව ඕන කෙනෙක්ට තෝරගන්න පුළුවන් විෂයක් ආර්ථික විද්‍යා විෂය ඉකොනොමික්ස් සබ්ජෙක්ට් එක. සහ මම හිතන්නේ කියන්නේ ඇත්තටම ළමයෙක් කරන්න ඕන විෂයක් කියලා මම හිතනවා පෞද්ගලිකව. මොකද ඇත්තටම ආර්ථිකය කියන එකයි මිනිසුන්ගේ ජීවිතය කියන එකයි වෙනස් කරන්න බෑනේ අයියා. ඔව්. වෙන් කරන්න බෑ, වියුක්ත කරන්න බෑනේ. අර ඇරිස්ටෝටල් කියන්නේ මිනිසා උපතේ සිට අවසානයේ දක්වා දේශපාලනික මිනිස්සෙක් කියලා. අන් ඒ වගේ ආර්ථිකය කියන කෑල්ලෙනුත් මිනිසුන් එහෙම වියුක්ත කරන්න බෑ. ඒතර අපි ආර්ථිකය තුළ ඉන්නවා නම් ජීවත් වෙනවා නම් ආර්ථිකය කියන සමහර දේවල් ඉගෙන ගන්න ඕන. මම අද අපි කතා කරන්නේත් එහෙම ඉගෙන ගන්න ඕන මාතෘකාවක්. අනිවාර්යයෙන්. මොකද මේ දවස්වල කියන්නේ මේ කතා බහ අපේ කරන කාලය වෙනකොට 2025 නොවැම්බර් මාසයේ දෙවනි සතිය තුන්වෙනි සතියටත් ආරම්භය සනිටුහන් කරලා තියෙනවා. මේ රූගත කරන කාලය වෙනකොට තුන්වෙනි සතියත් ආරම්භ වෙලා. ඉතින් මේක ඔබ බලනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට මේ අපි කතා කරන මාතෘකාව ගැන වැඩි අවධානයක් යොමු කරන කතා බහක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ කතා බහ අපි එකතු කරගන්න අපි සූදානම් වෙන්නේ. අපි කතා කරන්න යන්නේ 2026 අයවැය ගැන. විහාන් මම එහෙම කතා කරන්නම්. මම කිව්වනේ මට මේ විෂය බොහොම නීරස විෂයක් කියලා. මට මේක ටිකක් රසවත් විෂයක් කරන්න. විහාන් මට කියන්න පොඩ්ඩක් අයවැය කියන්නේ මොකද්ද? හරි. දැන් මේ අයියා පටන් ගත්තී වැඩේ පොඩ වැරද්දුවා. ඔව්. වැරද්දුවේ මේ කෝන් නීරසයි වගේ හිතනවා.
නෑ එතන මේ නිරස නෑ මම පොඩ්ඩක් වෙනස් විදිහට මේ වැඩේ කතා කරන්නම්කෝ ඉතින් අයවැය ගත්තට පස්සේ අයවැය මේක ඇත්තටම මාර අලුත් සංකල්පයක්වත් මේක අපිට නුදුරු සංකල්පයක් කියන්නේ දුරස්ත සංකල්පයක් නෙවෙයි මේක ඇත්තටම අපිට ළඟ සංකල්පයක්. ඔක අපි පටන් ගමුකෝ අපේ ගෙදරින්. දැන් අපේ ගෙදර වෙන සිද්ධියක් මේක අයියත් මූණ දීලා ඇති. සමහරට අයියත් ඉස්සර මේ වැඩේ ඉස්සර කරයි. රයිට්. දැන් අපේ තාත්තා මාසේ පටන් ගද්දි මේ අම්මත් එක්ක කතා කරන කතාවක් තියෙනවා. ඒ මේ මාසේ අපිට මෙන්න මේ වියදම් ටික තියනවා කරන්න. පුතාගේ ක්ලාස් ෆී එක ගෙවන්න ඕන. දුවට ක්ලාස් ෆීස් දෙන්න ඕන. අයිස්කෝලේ පහසුකම් ආසේ වගස් නිවන් තියෙනවා. අර සීට් වලට මෙහෙම ගන්නත් දාන්න තිබ්බ නේද? මේ මාසේ මේ වහලේ පොඩ්ඩක් ඇල්ල තියෙන එක හදන්නත් තියෙනවා. රයිට්. ඔය ටිකට මේ වියදම් ටිකක් තියෙනවා. අම්මා නෝ සල්ලි කොහොමද? මොකද කරන්නේ? අනේ පඩියෙන් කරගන්න පුළුවන් වෙයි. සීට් එකකුත් තියෙනවනේ. ඒකමුත් ගානක් එනවනේ. මොකක් හරි වුණොත් හදිස්සියක් ආවොත් ණයට කීයක් හරි ගමු. ඒතර අම්මත් කියනවා බැරි වුණොත් ඉතින් මාලයක් තියමු. ඔය කතා බහ නිකන් ඒ කියන්නේ ඔය සාමාන්‍ය ලංකාවේ කුටුම්බයක කියන්නේ ලංකාවේ පවුලක් අස්සේ වෙන කතා බහක්. ඔය තමයි අය සරලවම අයරේ. රයිට්. ඒ කියන්නේ අයරේ කියන වචන තේරුම ආදායමයි වියදමයි කියන එක. එතකොට ඕකේ සඳහන් කරන්නේ ආදායම සහ වියදම සම්බන්ධ දත්ත. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඔය මම ගත්ත ගියක උදාහරණයක් නේ. දැන් ගෙදරක් වුණත් සාමාන්‍යයෙන් ඊළඟ මාසේ අපි මොන වගේ දේවල් වලටද වියදම් කරන්නේ? සහ අනිත් පැත්තෙන් අපි මොන වගේ වියදම් වලට කොහොමද ආදායම උපයගන්නේ කියන අපිට කොහෙන්ද ආදායමක් හොයාගන්නේ කියන එක කලින් කල්පනා කරනවානේ. එතකොට ඒ විදිහට රටක් ඊළඟ අවුරුද්ද ප්ලෑන් කරනකොට රටක ආර්ථිකය ප්ලෑන් කරනකොට අපි දන්නවා රටක ආර්ථිකයේ නැත්නම් රටක් කියන එක පවතින මේ රටේ ආර්ථිකය මත. රටේ හැම ශේෂ්ත්‍රයක්ම පවතින රටේ ආර්ථිකය මත. ඒකට මේ රටේ ආර්ථිකයේ ඊළඟ අවුරුද්ද ගැන කතා කරනකොට ඒ අවුරුද්දේ අපි කරන්න බලාපොරොත්තු වෙන වියදම් මොනවද? ව්‍යාපෘති වෙන්න පුළුවන්, පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්, මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් වෙන්න පුළුවන්. විවිධාකාර වියදම් තියෙනවා අපි කතා කරමු හිමීට. එතකොට ඒ වියදම් මොනවද? ඒ වියදම් වලට අදාළව අපි කොහෙන්ද සල්ලි හොයාගන්නේ? කොහෙන්ද අපි ආදායම් මාර්ග සපයගන්නේ? බැරි වෙලා හරි වියදමට වඩා ආදායම අඩු වගේක් වුණොත් අපි ණය ගන්නවද? කොහොමද ණය ගන්නේ? ඔය කියන සියලුම දේවල් සම්බන්ධයෙන් ඇත්තටම ණය ගැනීම කියන කතාව මෙතෙන්දී මූලික වශයෙන් කතා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් එළඹෙන වර්ෂයට අදාළව අපි කරන්න බලාපොරොත්තු වෙන වියදම් මොනවද? ඒ වියදම් වලට අපි ආදායම් උපයගන්නේ කොයි ප්‍රවේශයන්ගෙන්ද කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා. ඒ ඉදිරිපත් කරන යෝජනාවට අපි කියන්නේ අයවැය යෝජනාව. හැබැයි අපි ඕකට කතා කරන හරිම වචනේ තමයි විසර්ජන පනත් කෙටුම්පත. ඔක තමයි වචන. ඒ කියන්නේ මේක මේ පනතක් නේ. ඔව් පනත. මේක පනත. සාමාන්‍යයෙන් පනතක් නෙවෙයි කෙටුම්පත. කෙටුම්පත. ඔව් කියන්නේ පනතක් බවට පත් වෙන්නේ මේක සම්මත වුණාට පස්සම කෙටුම්පතක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන යම් යෝජනාවලිය. ඒතර මේ යෝජනාවලිය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්න යන්නේ. මේ 2026 අයවැය එහෙම නැත්නම් විසර්ජන පනත් කෙටුම්පත මේ වෙනකොට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගෙනනවා. පළමු වර කීම සම්මත වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ ගැන දේශපාලන විද්‍යාත්මකව සාකච්ඡා කරන්න ඕනේ කාරණා කිහිපයකුත් තියෙනවා. මේ පනතක් ඇයි තුන් පාරක් කියවන්නේ? ඒවැය කාරණාවන් අපි ඒ කාරණා ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අයවැය කියන කතාවට අපි ආවොත් විහන් දැන් මේ සාමාන්‍යයෙන් මේ බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් ඇතුළේ මේ අයවැය කියන එක ගත්තාම මේ විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ අයත් එතකොට පැවති රජයන් ගෙනුත් වෙනත් රටවල් වල අය ගෙනුත් ඔය කියන මේ තව වැදගත් කතාවක් තියෙනවා. මේ අයවැය පරතරය අඩු කරගන්න ඕනේ කරනවා. අයවැය එහෙම නැත්නම් අයවැය පරතරය අඩු කර ගැනීම තමයි වැඩේ වැදගත්ම වෙන්නේ කියන කාරණාව. මොකද්ද මේ අයවැය පරතරය කියලා කියන්නේ? ඕක ඇත්තටම මේ දැන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න අපේ ළමයි දන්නවා. මොකද අපි අපේ පාඩමක වෙනම කතා කරනවා අයවැය ප්‍රතිපත්තිය ගැන. එතෙන්දී අපි කතා කරනවා මේ අයවැය ප්‍රතිපත්තියක් අතර තියෙනවා ප්‍රධාන සංකල්ප තුනක්. ඒ තමයි අයියා මේ අයවැයක ආදායමයි වියදමයි සම්බන්ධයෙන් දැන් මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ. ඔව්. ඒ ඉදිරිපත් වෙන යෝජනාවේ පැහැදිලිව සඳහන් කරනවා මේ ඊළඟ වර්ෂයේ අපි මෙච්චරක් වියදම් කරනවා. රයිට්. මේ වර්ෂයේ අපි මේ වියදම් වලට මෙන්න මෙච්චර ආදායමක් උපයනවා කියලා. එතකොට තියෙන වියදමට වඩා අපේ ආදායම වැඩි නම් ඒක හොඳයි. ඒකට අපි ඒකට කියනවා අතිරික්ත අයවැයක් කියලා. රයිට්. ඒක ප්‍රශ්නයක් නෑ. ලංකාවේම අතිරික්ත අයවැයක් තිබිලා තියෙනවා 1954 55 කියන කාලවකවානු දෙකේ. එතනින් එහාට ලංකාවේ අතිරික්ත අයවැයක් නෑ. හැම වෙලෙම තියෙන අඩුවෙන්. ඔව්. ලංකාවේ ඔය අයවැය පරතරය ගැන මම පැහැදිලි කරන්නම්. ඔය අයවැය පරතරය ඇතුලේ දෙවෙනි එක දැන් මම ඔය කතා කරේ අතිරික්ත අයවැයනේ. ඊළඟ සංකල්පය තමයි මේ තුලිත අයවැය. තුලිත අයවැයක් කියලා කියන්නේ ආදායමයි වියදමයි හා සමානයි. රයිට්. දැන් ඊළඟට තමයි ඒකේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ හිඟ අයවැයක්. හිඟ අයවැයක් කියලා කියන්නේ ආදායම අඩුයි වියදම වැඩි.
ඒ කියන්නේ ලංකාවේ ඊළඟ අවුරුද්දේ අපි කරන්න බලාපොරොත්තු වෙන වියදම් ප්‍රමාණය වැඩි අපි ඒ අවුරුද්දේ උපය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ආදායම් ප්‍රමාණයට වඩා. එහෙම වුණොත් අපි ඒක හඳුනනවා අයවැය හිඟයක් කියලා. එතකොට අපි මේ අයවැයේදී වියදම ඉහළ ගිහිල්ලා ආදායම් මට්ටම් පහළ ගියාට පස්සේ මේ දෙක අතර තියෙන මේ ગેප් එක තමයි අයවැය පරතරය කියලා කියන්නේ. ඒතර දැන් අයියා හරියට මේ රටවල් ණය ගන්නවා කියලා. ඔය රටවල් ණය ගන්න බලපාන ප්‍රධානම හේතුව ඔය ગેප් එක ආවරණය කරගන්න එක. ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩිනේ. ඒ වැඩි වියදම් ටික කොහොම හරි අපි ආවරණය කරගන්න ඕනේ. ඒ ආවරණය කර ගැනීම වෙනුවෙන් තමයි රටක් එතනින් හරිය ගිහිල්ලා ණය ගන්න. ඒතර අයවැය හිඟය නැත්නම් අයවැය හිඟේ මූල්‍යණය කිරීම කියලා කියන්නේ ණය ගැනීමට. ඔක තමයි අයවැය පරතරය ඒ සම්බන්ධ කතාව. හොඳයි. දැන් ඔය අයවැය පරතරය කියලා කියන කතාව ওই විදිහට අපි निराකරණය කරගත්තාම දැන් තවත් සමහර ඔය අයවැය කියන මාතෘකාව ඇතුළෙම නැත්නම් විසර්ජන ප්‍රණත් කෙටුම්පත කියන කාරණාව ඇතුළෙම එන තවත් වචන කිහිපයක් තියෙනවා. ටිකක් වැඩිදුර කතා කරන දේවල් ටිකක් තියෙනවා. ඔය මේ පුනරාවර්තන වියදම, එතකොට මේ නැවත හරවා යැවීම, එතකොට මුදල් කියන්නේ අයවැය පාලනය කර ගැනීම, ඊළඟට මේ තවත් කාරණාවක් තියෙනවා මේ മന്ത്രിවරුන්ට වෙන් කරලා තියෙන විවිධ මුදල් ප්‍රමාණයන්, ඒ වගේම අමාත්‍යාංශ වලට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණයන්. එතකොට මේ වගේ කාරණාවක් වෙන වෙනම තියෙනවා. අපි ටිකක් ඒව ගැනත් කතා කරමු විහාම මේ දැන් ඒත් එක්කම දැන් 2026 අයවැය යෝජනාවලිය කියන්නේ විසර්ජන පනත් කෙටුම්පත මේ වෙලාවේ සාකච්ඡාවට ගෙනනකොට මට නිකන් හිතෙනවා මෙහෙම කතාවක්. අපි ඉන්නේ තාමත් පශ්චාත් අර්බුද කාල සීමාවක් පසු කරමින් ඉන්නේ. ඒ කියන්නේ මේක මම හිතනවා මගෙත් එක්ක ඔය එකඟ වෙයි කියලා හිතනවා. පශ්චාත් අර්බුද කාල සීමාවක් කියලා කියන්නේ පහුගිය කාල සීමාවේ අපි දැක්කා වසර 5කට ආසන්න කාල සීමාව ගත්තොත් එහෙම ආර්ථිකමය වශයෙන් අපි බොහෝමයක් බරපතල විදිහට ගැටුම්කාරී තත්ත්වයකට මුහුණ දීපු කාල සීමාවක් පහු කරමින් ඇවිල්ලා සරලම ආර්ථික කඩාවැටීමක් වෙලා දැන් මේ වෙනකොට ටිකක් අපි පේනවා ස්ථාවර ආර්ථිකයක් කරා යන ගමන් ඉන්නේ වගේ නිකන් ගතියක් අපිට පේන්න තියෙනවා. ඇත්තටම මේ ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරන බවක් අපිට පේනවද මේ අයවැය තුල හෝ එහෙම නැත්නම් මේ පහුගිය වසරක කාල සීමාව තුල කොයි වගේ තත්ත්වද අපිට තියෙන්නේ? දැන් ඔකයි දැන් අයියා අහලා ඇති රටක් බංකොලොත් වෙනවා කියලා. දැන් ලංකාව 2022 මේ වෙච්ච ආර්ථික අර්බුදෙත් එක්ක ලංකාව බංකොලොත් රාජ්‍යයක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකේ තියෙනවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන. ෆිච්, Moody's සහ Standard and Poor's කියලා ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒතකොට මේ ආයතන තුන හැම වෙලාවෙම බලනවා ලෝකේ රටක් ණය ගන්නවනේ. ඒ ගන්න ණය ගෙවන්නේ කොහොමද කියලා. එතකොට රටක් ගන්න ණය පැහැර හැරීමේ තත්ත්වයකට එනවා නම් අපි ඒ රට හඳුන්වනවා බංකොලොත් රාජ්‍යයක් විදිහට. තේරෙනවද? බංකොලොත් රාජ්‍යයක්. දැන් ලංකාව 2022 දී හැඳින්වුවා බංකොලොත් රාජ්‍යයක්. කියන්නේ ලංකාව ණය පැහැර හරින රටක්. දැන් එතකොට මේ ක්‍රයිසිස් එක පටන් ගන්නේ ලංකාව බංකොලොත් රාජ්‍යයක් වෙලා. පටන් ගන්න නෙමෙයි. ක්‍රයිසිස් එකේ අර ගැඹුරුම තැනේදී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වෙලා ඉවරයි. දැන් මේ බංකොලොත් රාජ්‍යයක් කියන තැන ඉඳන් ලංකාව දැන් ඔය ක්‍රමිකව ඉහළට එනවනේ. ඔය ක්‍රමිකව ඉහළට එද්දී අපි ඔක දකිනවා ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් රටක් සාමාන්‍යයෙන් මේ වගේ බංකොලොත් මට්ටමක ඉඳන් ක්‍රමිකව ඉහළට එද්දී අපිට දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ ටික තමයි එක පැත්තකින් රාජ්‍ය ආදායම් වැඩි වෙන්න ඕන. සහ ප්‍රධානම කාරණාව දැන් රටක් බංකොලොත් වෙනවද නැද්ද කියන එක බලන්නේ රාජ්‍ය ආදායම්වත් වියදමවත් මත නෙමෙයිනේ. ණය ගෙවනවද නැද්ද? ඒ නිසා ලංකාව ගත්ත පළවෙනි ක්‍රියාමාර්ගය තමයි IMF ආයතනෙත් එක්ක එකතු වෙලා ණය ප්‍රතිවගත කරා. විදේශීය ණය ප්‍රතිවගත කරා. ඊට පස්සේ දේශීය ණය ප්‍රතිවගත කරන්න කියලා වෙනම පීඩනයක් ආණ්ඩුවට එන්න පටන් ගත්තා. ඒවකට ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිවගත කිරීම සම්බන්ධ සාකච්ඡා කරගෙන ගියා. ඒ කියන්නේ රට ඇතුලේ ණය ගත්ත ඒවාත් තියෙනවා, පිටින් ගත්ත ඒවාත් තියෙනවා. ඔව් සාමාන්‍ය ලංකාවේ ණය ප්‍රතිශතය ගත්තොත් එහෙම දැන් අයතන අපේ රටේ වැඩිම ණය තියෙන්නේ දේශීය ණයද විදේශීය ණයද? අහලා තියෙන විදිහෙන් නම් දේශීය ණයනේ. දේශීය ණය. හැබැයි ගොඩක් අය හිතන්නේ විදේශී ණය කියලා. ඒකට ඇත්තටම ලංකාවේ ආණ්ඩුව වැඩිපුර නම් තියෙන දේශීය මූලාශ්‍ර වලින්. මහ බැංකුව, වාණිජ්‍ය බැංකුව, ඔය කියන ශේෂ්ත්‍ර වලින්. ලංකාවේ වැඩිපුර ණය තියෙන ඔතන. ඒතර ඔය සියලු ණය ප්‍රතිව්‍යුහගත කරාට පස්සේ ලෝකෙට පේන්න පටන් ගන්නවා දැන් ලංකාව ණය ගෙවන එක සම්බන්ධයෙන් අවධානයක් දෙනවා. කිනුම් දැන් ණය ගෙවන තත්ත්වයකට එන්න යන්නේ. එතකොට ලංකාව අර බංකොලොත් භාවයෙන් මිදෙනවා. ඔය බංකොලොත් භාවයෙන් ලංකාව තමයි මෑත ඉතිහාසයේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා මේ වගේ ක්‍රයිසිස් එකකින් ඉක්මනින්ම බංකොලොත් භාවයෙන් මිදිච්ච රටක්. ඉතින් ඇත්තටම ලංකාවේ ආර්ථිකයේ මේ නැවතවතාවක් ඉහළ යෑමක් තමයි වෙන්නේ. ඕක ඇතුළේ වෙන ලක්ෂණ ටික ගත්තොත් එහෙම ලංකාවේ එක පැත්තකින් විදේශ විනිමය සංචිත නැවතවතාවක් නගා සිටවගෙන ඉන්නවා මේ වෙනකොට ආයවතාවක් ඩොලර් බිලියන 6.2ත් 6.3ත් අතර ප්‍රමාණයකට ලංකාවේ
විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඉහළ නංවගෙන තියෙනවා. සහ අනිත් පැත්තෙන් විනිමය අනුපාතිකයේ යම් මට්ටමක ස්ථාවර තත්ත්වයකට ගෙනලා තියෙනවා. ස්ථාවර තත්ත්වයක් කියලා කියන්නේ නේද? අපි 2022 අපේ විනිමය අනුපාතිකය 360 384ට ගියානේ. දැන් මේක 302 298 කියන පරාසෙ යම් මට්ටමක ස්ථාවර වෙලා තියෙනවා. ඇත්තටම වසරක වගේ කාල සීමාවක් තුළ වෙනස් වුණේම නැති තත්ත්වයක් දැන් 300 වගේ කාලේ. ඔව් දැන් ඇත්තටම මෑත අවුරුද්ද ඇතුළේ මේ දැන් වසරක වගේ කාලයක් තුළ ලංකාවේ ඇත්තට විනිමය අනුපාතිකය අපි සංසන්දනය කරලා බලුවොත් 297 306 ඔය අතර තමයි ලංකාවේ විනිමය අනුපාතික දෝලණය වෙන්නේ. ඒතර විනිමය අනුපාතික පැත්තෙන් යම් මට්ටමක් තියෙනවා. සහ විශේෂයෙන් ලංකාවේ රාජ්‍ය ආදායම් වැඩි වෙමින් පවතිනවා. right ලංකාවේ බදු ආදායම 7.3% දක්වා පහළ වැටෙනවා 2023 අවුරුද්ද වෙනකොට. ඊට පස්සේ අපිවත් සමහර 2023 අවුරුද්ද වෙනකොට නැවත වතාවක් 24 25 අවුරුදු වලට එනකොට අපේ බදු ආදායම ක්‍රමිකව වැඩි වෙනවා. 24 අවුරුද්දේ 13.5කට ආසන්න රාජ්‍ය ආදායමක් එකතු වෙනවා. right ඒතර එක පැත්තකින් රාජ්‍ය ආදායම වැඩි වෙනවා. ඒතර ඔය වගේ දේවල් එක්ක නැවත වතාවක් ලංකාවේ ආර්ථික වර්ධනය එනවා. ඔන්න ආයෝජක ගැන කතා කරන්න පටන් ගන්නවා. නැවත ආර්ථිකයේ පිබිදෙමින් ඉන්නේ. ඒතර මේ වෙලාවේ ඇත්තටම අපි ඉන්නේ ආර්ථිකයේ නැවත පිබිදීමක් ඇති වෙන තත්ත්වයක කියන්නේ. අර ආෆ්ටර් ක්‍රයිසිස් එකක් තියෙන්නේ මේ පෝස්ට් ක්‍රයිසිස් මූව්මන්ට් එකක අපි ඉන්නේ. කියන්නේ පශ්චාත් අර්බුදකාරී සමයක අපි ඉන්නේ. හැබැයි මේ සමයෙන් නැවත ගොඩෙමින් ඉන්නවා අපි. අපිට එහෙම උපකල්පනයක් සාප. ඇත්තටම අපිට එහෙම චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන් ලංකාව සම්බන්ධයෙන් මේ වෙලාවේ. ඒක හොඳ මට්ටමක්. හොඳයි. දැන් ඔය පශ්චාත් අර්බුද කාල සීමාව අපි ටිකෙන් ටික අවසන් කරගෙන යනවා කියලා කෙනෙකුට ටිකක් හිතෙන්න පුළුවන්. අම්මෝ ඇතියන් දැන් අපි කෙටි කාලයක් තුළ මේව ටිකක් හොන් තත්ත්වයකටපත් වුණා. එහෙම කාරණාවක් අපිට ටිකක් හිතෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒකත් එක්ක මේ කෙනෙකුට තව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් පහුගිය කාල සීමාව තුළ තිබිච්ච මේ ආනයන සීමාවන් ටිකක් ලිහිල් කරා. ඒත් එක්කම ආනයන සීමාව ලිහිල් කරාට පස්සේ අපිට සිද්ධ වෙච්ච අනික් කාරණාව තමයි මේ දැන් ටික අපි බඩු මිලදී ගන්න පටන් ගන්න ඕන. දැන් ඔන්න මිලදී ගන්න පටන් ගන්නකොට පොඩ්ඩක් ආපහු ඩොලර් ටිකක් අඩු වෙන්න පටන් ගනි. දැන් ආපහු අපිට පරණ ප්‍රශ්නයක් ඇති වේද? ඒ වගේ දේවල් ටිකක් පොඩ්ඩක් ඔළුවට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් ආපහු ඇති නොවෙන්න මෙවර අයවැයෙන් මොන වගේ දේවල්ද අපි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන දේවල් අපි දැකපු විදියට. ඔව් ඇත්තටම මේ පාර අයවැයේ මම දකින විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා අනුචය. හේතුව අපි මේ පාර කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන වෙනම අවධානයක් දීලා තියෙනවා. සහ අනිත් පැත්තෙන් ආයෝජන කෙරෙහි අවධානයක් දීලා තියෙනවා. ඒක වෙනස්ම ප්‍රවේශයක්. මම දකින වෙනස්ම ප්‍රවේශයක් ඒක. දැන් අයියා ගත්ත ප්‍රශ්නෙත් එක්කම අපි යමුකෝ. ඇත්තටම අපිට දැන් බයක් එන්න පුළුවන් ආයවතාවක් අපිට ප්‍රශ්නයක් ඇති වේද කියන එක. මොකද අපි දැක්කා 2022 අවුරුද්දේ ලංකාවට වෙච්ච ලොකුම ප්‍රශ්නේ ලංකාවේ විදේශ විනිමය සංචිත හිඟවීමනේ. ඔකනේ සරල කතාව. අන්තිමට ලංකාවේ රජයේ සහ මහ බැංකුවෙන් නිකුත් කරනවා අපිට තවදුරටත් භාණ්ඩ ආනයනය කරන්න ඉතුරුලා තියෙන සංචිත ප්‍රමාණවත් වෙන්නේ දවස් 4කට විතරයි කියලා. ඒ වගේ මට්ටමකට ලංකාවේ ආර්ථිකය ආවනේ. ඒතර අපිට ආයවතාවක් ඔය සාධාරණ බය එන එක හරි ඒක. සාධාරණ බයක් ඒක. එතකොට එහෙනම් අපි මේ වෙලාවේ වැඩි අවධානයක් දෙන්න ඕන ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ප්‍රවේශකටනේ. ඒතර අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් අපේ රටට එන ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ඩොලර් හම්බෙන්නේ කොහොමද? අපේ රටේ ඩොලර් හම්බෙන ප්‍රවේශ කීපයක් තියෙනවා අයියා. මේ වෙලාවේ ප්‍රධාන අයිටම ටික තමයි එකක් සංචාරක කර්මාන්තය. ඇත්තටම මේ වෙලාවේ ලංකාවේ සංචාරක කර්මාන්තේ හොඳ නැගී සිටීමක් අපි දකිනවා. මොකද 2022 ආර්ථික අර්බුද සමයේ සමහර රටවල් කිව්වා අපේ රටට එන්න එපා කියලා. ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් විසින් ප්‍රකාශ කරා අපේ රටට යන්න එපා. සංචාරය කරන්න එපා. ඒ රටේ ආර්ථික තත්ත්වය එච්චර හොඳ නැහැ කියලා. ඒතකොට එහෙම තත්ත්වයක ඉඳන් අපි අපේ රට මේ වෙනකොට නැවත වතාවක් සංචාරකයන් රට එන මට්ටමකට හදලා තියෙනවා. ඒතකොට අපි යාලට සේවා සැපීමත් එක්ක අපේ රටේ ගෙවුම් ශේෂයට සේවා අංශයෙන් නැත්නම් සේවා ගිණුමට යම් ප්‍රතිපෝෂණයක් හම්බෙලා තියෙනවා. ඒ වගේ දේවල් එක්ක වාස්දායක තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් අපනයන ආර්ථිකය. අපනයන ආර්ථිකයේ භාණ්ඩ හා සේවා පිටරට යවල අපි උපයන ආදායම් ටික තියෙනවා. විදේශ ප්‍රේෂණ. අවතන වැදගත් කතාවක් තියෙනවා. 2024 අවුරුද්දේ ලංකාවේ ගෙවුම් ශේෂය. දන්නවනේ ගෙවුම් ශේෂය. ලංකාවේ ගෙවුම් ශේෂයේ 2024 අවුරුද්දේ ප්‍රාථමික ගිණුමේ දැවැන්ත අතිරික්තයක් එකතු කරනවා. ඒකට හේතුවයි ලංකාවට එවිල්ලා තියෙන දැවැන්ත විදේශ ප්‍රේෂණ සංඛ්‍යාවක්. කියන්නේ මේ වෙලාවේ ලංකාවේ ඉකොනොමි එකේ ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින් විසඳනවා රට ඇතුලේ ඉන්න පිරිසක් නෙවෙයි. රටෙන් එළියේ ඉන්න පිරිසක්. එයාලා තමයි මේ වෙලාවේ ලොකු ගේමක් ගහලා ලංකාව ඩොලර්ස් එවන්නේ. ඒතර මේ වගේ ලංකාවේ ඩොලර්ස් එන යම් ප්‍රවේශ ටිකක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. ඉතින් අපි දැන් මේ වෙලාවේ try කරන්න ඕන ඊළඟ අවුරුදු 5ේදී එහෙම ඩොලර්ස් ලංකාවට ගලන් එන ප්‍රවේශ ටික වැඩි කරන්න සහ ස්ථාවර මාර්ග ටිකක් හදාගන්න. ඇයි මං ස්ථාවර මාර්ග කියලා කියන්නේ? ඒකට හේතුව තමයි අනුචයි සංචාරක කර්මාන්තය ගමුකෝ. මම කියන්නේ සංචාරක කර්මාන්තය රටකට විශේෂයෙන් අපි වගේ රටකට දූපතකට
ආදායම් උපයන්න හොඳ මාර්ගයක්. හැබැයි සංචාරක කර්මාන්තෙන් අපිට මාර තිරසාර ස්ථාවර ආදායම් මාර්ගයක් හදාගන්න බෑ. හේතුව අපේ වගේ රටක සංචාරක කර්මාන්තය ඕනම හේතුවක් මත ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන්. අපි දැක්ක 2019 පාස් පිරිද බෝම්බෙත් එක්ක කඩන වැටෙනවා. 21 ක්‍රයිසිස් එකත් එක්ක බිඳ වැටෙනවා. ඒ කියන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයේ පිබිදෙනවා වගේම ඕනම අවස්ථාවක් කඩා වැටෙන්න පුළුවන්. ඒතර අපි try කරන්න ඕන, අපි උත්සාහ කරන්න ඕන රටක් විදියට ආර්ථිකේ ස්ථාවර ආදායම් උපයන මාර්ග ටිකක් හදාගන්න. ඒ වෙනුවෙන් ලංකාව වැඩ කරනකොට ලංකාවට සිද්ධ වෙනවා දැන් අපි ඉන්නේ ක්‍රයිසිස් එකකින් පස්සේ. ඒ ක්‍රයිසිස් එකට පස්සේ ආදායම් ස්ථාවර කරගෙන ආයෝජන මාර්ග හදා ගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපි ගැන කාටවත් විශ්වාසයක් නැති වෙන්නත් පුළුවන්. right? එතකොට ඒ විශ්වාසෙත් හදාගෙන ආයෝජකයන්ට හොඳ වපසරියක් හදලා ඒ සියලු දේවල් ටික කරලා රටේ ආර්ථිකයට ස්ථාවර ආදායම් මාර්ගයක් හදන්න අපේ රටේ මේලා සිද්ධ වෙනවා. දැන් ඕක ඇතුලේ අපේ රටේ ආණ්ඩුව මේ පාර මේ අයවැය යෝජනාවලිය හරහා ගෙනilla තියෙන වැඩ කිහිපයක් තියෙනවා. දැන් ඉස්සරහට ලංකාව වෙනවා දැන් මේ වෙලාවේ කිටුම්පත එළියට අවිලා තියෙනවා රාජ්‍ය පෞද්ගලීකරණ හවුල්කාරී පනත PPP එක. ඒතර මේක මේ වෙලාවේ ජනමතයකට එළියට අවිලා තියෙනවා. සහ ඕක බොහෝ දුරට මේ වෙලාවේ ආණ්ඩුව කියනවා ජනවාරි මාසයේ වගේ වෙනකොට සම්මත කරයි කියලා. ඒක හරහා ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේ එකතුවක් එක්ක ව්‍යාපාර ශේෂ්ත්‍රයන් සහ එතනින් එහාට රාජ්‍ය සේවයන් තුල වෙන්න ඕන යටිතල පහසුකම් දියුණු වීම මේ දේවල් සම්බන්ධ අවධානයක් දීලා තියෙනවා. ඊට අමතරව ලංකාවේ විශේෂ අපනයන ශේෂ්ත්‍ර වෙනුවෙන් වැඩි අවධානයක් දීලා තියෙනවා සහ අපනයන ශේෂ්ත්‍රය නගා සිටුවීම වෙනුවෙන් සහ කාර්මික ශේෂ්ත්‍රය නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 6000ක මුදලක් ආසන්න වශයෙන් වෙන් කරලා තියෙනවා. හොඳ ප්‍රවණතාවයක්. සහ අනිත් පැත්තෙන් ආයෝජන ආරක්ෂණ පනතක් ගේනවා. කලින් අපි ආයෝජන ආරක්ෂණ පනත වගේ දෙයක් එහෙම ජනප්‍රිය මාතෘකාවක් කතා කරලා නැහැ. ඒ කියන්නේ දැන් ලංකාවට ආයෝජකනයක් එනකොට ඒ ආයෝජනයේ ගේන කට්ටියට අපේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් ඉකොනොමික් සිකියුරිටි එක වෙන්න පුළුවන්. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් ගැරන්ටි එක වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ නව පනතක් යෝජනා වෙනවා. මං කියන්නේ හොඳයි. මොකද අපිට අර ඕන තිරසර ස්ථාවර ආයෝජන මාර්ගය ආදායම් මාර්ගය හදාගන්න නම් අපි එන ආයෝජකයන්ට හොඳ වපසරියක් රට ඇතුලේ හදලා දෙන්න ඕනේ. ඒක හදන්න මේ ගන්න ප්‍රවේශය මම කියන්නේ හොඳයි. මේ ගන්න අප්‍රෝච් එක හොඳයි. හැබැයි අපි බලමු ඉතින් දැන් මේක තාම යෝජනාවලියක්නේ. අපිට තාම වචනයක් කියන්න බෑ. මේ යෝජනාවලිය ඔහොම ක්‍රියාත්මක වෙන විදිහ අපි බලමු. තාම මේක සම්මත වෙයිද නැද්ද අපි දන්නේ නැහැ. කොහොම වේද අපි දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට. ඔව් දැන් ඔයා මේ කිව්ව කතාවත් එක්ක විහාම දැන් අර කිව්වේ අර මේ ආයෝජන වලට ආයෝජන මාර්ග හොඳින් විවෘත කරගන්න පුළුවන් වෙන විදිහේ ස්ථාවර ආයෝජන මාර්ග අපිට හදා ගන්න පුළුවන්කම මේකෙන් ලැබිලා තියෙනවා කියන කාරණා කිව්වා. මම ඒකත් එක්ක මේ තව පොඩ්ඩක් අපේ කතාව ලැබිලා තියෙනවා නෙවෙයි අනුජයියා. එහෙම ලබා ගන්න ඕන කරන ප්‍රවේශය හදාගෙන තියෙනවා. ඔව් ප්‍රවේශයට ඕන කරන මාර්ග ටික මේ අයවැය හරහා ඉදිරිපත් වෙලා තියෙනවා කියලා අපි දකිනවා. ඒක තමයි කතාව. ඒක සාධනීය කාරණාවක්. ඔව් ඒක සාධනීය කාරණාවක්. හොඳයි. දැන් අපි ඒකත් එක්ක තව පොඩ්ඩක් අපි ටිකක් අපි කතා බහ තාතුට්ටක් ඉස්සරහට ගෙනිච්චොත් මේ කෙනෙකුට තව පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වෙන පුළුවන්. මේ පහුගිය කාලේ දැන් මේ අයවැය මේ එකත් එක්ක මේ ආපු දෙයක් තමයි මේ සහනාධාර ටිකක් වැඩියෙන් දෙනවායි කියලා කතාවක් තියෙනවා. දැන් මේ වෙනකොට මේ අපේ තියෙන ආශ්වාසුම ලබා ගන්න ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම තමයි මේ වසුකම්කරුවන්ට ලබා දීලා තියෙන දීමනාව ටිකක් වැඩි කරන්න යනවා කියලා පොඩි කතාවක් තියෙනවා. ඒක තමයි මොකද පොඩි වැඩි කතා කරන්න ඕනක් ඔය. වැඩියෙන් කතා කරන්නේ ඒ කාරණාව ගැන. දැන් මේ එහෙම බලමුවාම මේ සහනාධාර වැඩියෙන් ලබා දෙනකොට ඒක අපේ මේ රටේ ආදායමට නැත්තම් වියදම් වැඩිවීම නෙවෙයිද ඒකෙන් වෙන්නේ? වියදම් වැඩිවීමක්. ඒ කියන්නේ සහනාධාර කියන ඒවා අපි හඳුන්වන්නේ රටක පුනරාවර්තන වියදම් කියලා. කියන්නේ පුනරාවර්තන වියදම් කියලා කියන්නේ recurrent expenditure කියන්නේ නැවත නැවත සිදුවන වියදම්. දැන් එතකොට අපේ රටේ එහෙම නැවත නැවත සිදුවෙන පුනරාවර්තන වියදම් යටතේ සංක්‍රාම දීමනා කියලා අපි ඒවට කියන්නේ. ඔය සහනාධාර කියලා කියුවේ අස්වැසුම නම් කරන්නේ. අයියා අස්වැසුම කියන්නේ සංක්‍රාම දීමනාවක්. එතකොට ලංකාවේ වගේ දෙන සංක්‍රාම දීමනා කීපයක් තියෙනවා. සංක්‍රාම දීමනාවක් කියන එකේ තේරුම අපි ගමුකෝ. ඒක අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයි දන්නවා. අපි හැමෝටම කතා කරමුකෝ. ඒක සංක්‍රාමයක් කියලා කියන්නේ මම වගේ ආර්ථික විද්‍යාව දන්නේම නැති නීරසකට සංක්‍රාමයක් කියලා කියන්නේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට ලබා දෙන ඒකපාර්ශ්වික දීමනාවක්. right. ඕක තමයි දැන් අපි තියරිය කතා කරන වචනේ. හරිද? දැන් ඒකපාර්ශ්වික දීමනාවක් කියන්නේ ආණ්ඩුව මිනිස්සුන්ට ලබා දෙනවා. හැබැයි මිනිස්සු ඒ දීමනාව ගත්තට ආණ්ඩුව වෙනුවෙන් පෙරලා සේවයක් සපයන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ රාජ්‍ය සේවකයෙක්ට හම්බෙන වැටුපට අපි සංක්‍රාමයක් කියන්නේ. ඇයි ඒ? එයා ගිහිල්ලා රජය වෙනුවෙන් සේවයක් සපයන හින්දා තමයි රජයෙන් වැටුපක් දෙන්නේ. හැබැයි
අපි හිතන්නකෝ මට රජයෙන් අස්වැසුම දෙනවා කියලා. රජයෙන් මට අස්වැසුම දුන්නා කියලා. අනේ මට අස්වැසුම දෙනවනේ. ඒ හින්දා මම රජය වෙනුවෙන් සේවයක් කරන්න කියලා මං ගිහලා වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. ලංකාවේම කාලයක් තිබිලා තියෙනවා. නේද නෑ දන්නේ නැති අහලා තියෙ ඔය 88 89 90 91 කාලේ ඔය සමෘද්ධි ගත්ත කට්ටියම ගිහිල්ලා ජනසභිය කියන්නේ අන්න රයිට් අන්න සමෘද්ධි ආවේ 95 පස්සේ රයිට්. එතකොට කොහොමද ඒ වලට තිබෙලා තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට එහෙම තත්ත්වයක් නැහැනේ. ඒ කියන්නේ ආණ්ඩුවෙන් මුදලක් ලබා දෙනවා මිනිස්සුන්ට මිනිස්සු ඒ වෙනුවෙන් ප්‍රතිසේවයක් සපයන්නේ ආණ්ඩුවට. එතකොට අපි ඒක හඳුනනවා ඒකපාර්ශ්වික දීමනාවක්. ඒක තමයි සංක්‍රාමයක් කියලා කියන්නේ. දැන් එතකොට අයියා ප්‍රශ්නේ දැන් එහෙම දෙන එක රටකට එච්චර හොඳ දෙයක් නෙවෙයිද? මෙහෙමයි. ඕකේ ප්‍රශ්නය අයියා රටකට ඕක හොඳ දෙයක් නෙවෙයි කියලා කෙනෙක් තර්ක කරන්න හේතුව තමයි ඒ හරහා රටේ පුනරාවර්තනය දැන් වැඩි වෙන එක. ඒ රටේ වියදම් වැඩි වෙනවා. හැබැයි මට උතන තියෙන කතාව මෙහෙම. දැන් රටේ වියදම් වැඩි වෙනවා කියන දැනත් ඇයි ආණ්ඩුවක් ඕක දෙන්නේ? දැන් විශේෂයෙන් අපිට කතා කරපු කතාවක් දැන් වර්තමාන ආණ්ඩුව ගමුකෝ. දැන් මේක ඇත්තටම අපිට පක්ෂපාත ભેදයක් නෑ. අපි විවෘතවනේ කතා කරන්නේ. ඒතර මේ ආණ්ඩුව බලය ගන්නකොට කිව්ව විශේෂ කතාවක් රජයේ වියදම් වැඩි. වියදම් අපි කප්පාදු කරන්න ඕනේ. ඒක අප්පාදු කිරීමත් එක්ක එයාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අයින් කරා මේ පාරණ වාහන ගෙන කතාවක් කිව්වනේ. ඔව්. පස්සේ කතා ඒ කතා නොකරිමු. ඔව් ඒක නෑ කතා කරන්නේ නෑ ඒක. ඔව් කතා කරන්නේ නෑ. දැන් කතා කරන්නේ නෑ. ඔව්. හරි හරි විපක්ෂ කතාවේ මේක හැදෙලා බැලන්ස් කරමු. එතකොට මේ දැන් ආණ්ඩුව නිතර කිව්ව කතාවක් නේ ආණ්ඩුවේ වියදම් අඩු කරන්න ඕනේ කියලා. ඒත් මේ ආණ්ඩුවත් සංක්‍රම දෙනවා. ඒක මම පෞද්ගලිකව අහලා තියෙන ප්‍රශ්නයක්. ඇත්තම කතාව මිනිස්සුන්ට එහෙම ආධාර සහනාධාර සංක්‍රම දීලා අපි ඇත්තටම බලාපොරොත්තු වෙන වාසියක් තියෙනවා. ඒ තමයි රටේ දරිද්‍රතා මට්ටම අඩු කරන එක. ඒ ලෙවල් ලියන ඔයාට ඉක්‍රෝන් අමාරුයි කියලා හිතනවද? තියරි තාමත් හරියට බැරිද? මුල සිට පිළිවෙලට තියරි ආවරණය කරමින් සෑම පාඩමකටම අදාළ ප්‍රශ්න පත්‍රවලට සූදානම් වෙමින් සමස්ත විෂය නිර්දේශය ආවරණය කරගනිමින් විභාගයට මුහුණ දීමට එන්න මහනුවර සමස්ත ප්‍රතිශතය 100% වාර්තා කළ හොඳම ආර්ථික විද්‍යා පන්තියට කිසිවෙක් අසමත් නොවන වැඩ කරවන ඉකෝන් පන්තිය VK Economics. හොඳයි අපි කතා බහ කරමින් හිටියේ මේ ඇයි මෙච්චර සහනාධාර ලබා දෙන්නේ කියන එක සම්බන්ධව මේ අයවැයේදී ඇයි මෙච්චර සහනාධාර ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධව. දැන් එතකොට අපි පැහැදිලි කරගත්තා විහාන කිව්වා මේ අයවැයේදී එහෙම සහනාධාර ලබා දෙන්නේ රටේ දරිද්‍රතා මට්ටම පහළ දාගන්න. එහෙම නැත්නම් මේ දුප්පත් අයගේ ප්‍රමාණය ටිකක් අඩු කරගන්න මේක හා සම්බන්ධව තමයි මේ කාරණාව කරන්නේ කියලා. ඇයි ඇත්තටම දුප්පත් අය එහෙම අඩු කරගන්න උත්සාහ කරන්නේ මොකක් හරි හේතුවක් තියෙනවද? ඔව්. විශේෂයෙන්ම හේතුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් රටක දරිද්‍රතා මට්ටම වැඩි නම් ඒකෙන් පේන්නේ ඒක නිරූපණේ ඒ රටේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය දුර්වලයි කියන එකනේ. ඒතර ආණ්ඩුවක් හැම වෙලාවම උත්සාහ කරනවා රටේ ඉන්න දුප්පත් ප්‍රමාණය අඩු කරගන්න. දැන් ওই කතාව රටක දුප්පත් මිනිස්සු කෙනෙක් මිනිස්සෙක් දරිද්‍රතාවයට අයත් වෙනවද නැද්ද කියලා මයින්න මිම්මක් තියෙන්න ඕනේ. ওই මිම්ම තමයි ජාතික දරිද්‍රතාව හිම කියලා කියන්නේ. අපි ඔක් කියනවා නැෂනල් පවර්ටි ලයින් කියලා. දැන් ඔය අපිට තියරි පැහැදිලි කරන්න බෑ. මම නිකන් මෙහෙම කියන්නකෝ දැන්. රටේ ජීවත් වෙන මිනිස්සෙක්ට මාසයක් Tamanට ඕන කරන මූලික ආහාර අවශ්‍යතා ටික සපුර ගන්න. ආහාර නොවන අත්‍යවශ්‍ය වියදම් ඖෂධ කියලා ගමුකෝ. ඒ වියදම් ටික සම්පූර්ණ කරගන්න අපි බලනවා මාසෙකට මිනිස්සෙක්ට කීයක් ඕනද? දැන් මේ වෙලාව ගත්තොත් ලංකාවේ මිනිස්සෙක්ට 16910ක වගේ මුදලක් ඕනේ. එතකොට දැන් හිතන්න මගේ ආදායම රුපියල් 14000ක වගේ මට්ටමකින් මාසිකව නවතිනවා කියලා. ඇත්තටම මෙහෙම නවතින මිනිස්සු ඉන්නවා. right? එතකොට එහෙම කෙනෙක් වැටෙන්නේ අර දරිද්‍රතා මට්ටමට වඩා අඩු වගේ කියන්නේ අර මාසිකට ඕන කරන වියදමවත් සපුර ගන්න බැරි කෙනෙක් විදියට. එතකොට එයාව හඳුන්වනවා දරිද්‍රතා මට්ටමේ ඉන්න කෙනෙක්. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව කරන වැඩේ සංක්‍රාමයක් දීලා එයාට රුපියල් 3000ක් දීලා අර 16910 කියන මට්ටමින් උඩට එයාව අරගෙන එනවා. දැන් එයා දරිද්‍රතාවට අයත් වෙනවද? නෑ. දැන් එයා ලංකාවේ දරිද්‍රතා මට්ටමේ ගණනය වෙනවද? නෑ. ඒතර දරිද්‍රතාවේ ගණන් කරොත් එහෙම එයාව අහුවෙන්නේ නෑ. දැන් දරිද්‍රතාවට අයත් වෙන පුද්ගලයන් සංඛ්‍යාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර රටේ දත්ත වලින් පේනවා මේ රටේ පවටි එක අඩුයි. දරිද්‍රතාවය අඩුයි. හොඳයි. ආර්ථික කල්පනා කරන්න හොඳයි. ඒතර කෘතිමව රටේ දරිද්‍රතාවය අඩු කරවීමක් තමයි සංක්‍රමණ දීලා කරන්නේ. ඔව් එතකොට දැන් ඒත් එක්කම තමයි තවත් කාරණාවක් තියෙනවා මේ දැන් ඔය සමහර අවස්ථාවන් වලදී කියන කාරණාවක් තමයි මේ දැන් 2026 අයවැයට විතරක් නෙමෙයි මේ කලින් අයවැයේදීත් ඒ කාරණාව කියලා තියෙනවා. මොකද මීට පෙර වසරවල වෙනත් ආණ්ඩුවල අයවැය ඉදිරිපත් කරනකොටත් මේ කාරණාව මේ විදිහටම කියලා දෙනවා. සාමාන්‍යයෙන් ඔය යම්කිසි කාරණාවක් වෙනුවෙන් අයවැයේදී වෙන් කරන මුදල් ප්‍රමාණය ඒ අදාළ කාර්යය ඉටු කරන්න ප්‍රමාණවත් නැහැ කියලා. සරල උදාහරණයක් ගත්තොත් කියනවා පහුගිය කාල සීමාවෙදී වැඩි වශයෙන් කතා බහට ලක් වුණා මේ
අලලූුණු ගොවීන්ගේ බගාව අස්වන්න මිලදී ගැනීම හා සම්බන්ධ ඒ මිලදී ගැනීම සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය අරගෙන බලුවොත් එහෙම එක් අයගෙන් ගන්න පුළුවන්කම තියෙන අලගෙඩි 10ක් 15ක් විතරයි කියලා කිව්වා. ඉතින් ඒ වගේ සරල කාරණාවකට මේ ගොනු කරන්නේ නැතුව ආර්ථික විද්‍යානුකූලව ඇයි ඒ වගේ මුදලක් වෙන් කරලා අඩු මුදලක් වෙන් කරලා රජය විසින් මේ වගේ දේවල් කරන්නේ? ඔව් ඇත්තම කතාව දැන් අලලූණු ගොවියන්ගේ අලලූණු ගන්නේ රජයෙන් නෙවෙයිනේ අයියේ. ඔව්. ඒක ගන්න සාමාන්‍ය මිනිස්සුනේ. ඒතර දැන් ওই කතාව තමයි ඇත්තම කතාව. මේ දැන් ඔන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයිට පොඩි ගැල්ලක් කියන්නගේ. ඔයාලා ඉගෙන ගන්න තුන්වෙනි පාඩමේ තියෙන කොටසක් මේ. එයාලා ඉගෙන ගන්න තුන්වෙනි පාඩමේ තියෙන කොටසක් මේ. අපි කොටසේ කතා කරනවා රජයේ මැදිහත්වී මිල පාලනය කියලා කියන්නේ. දැන් මේක නිතරම ඇහිලත් ඇති. ඒකට ප්‍රතිබල දෙකක් සහතික මිලක්, අවම මිලක්, පාලන මිලක්. අන්න පාලන මිල. පාලන මිලේ වර්ග දෙකක් තියෙනවා. උපරිම මිල, අවම මිල කියලා. අපි කතා කරමු අවම මිල. අවම මිල. අවම මිලක් කියන්නේ දැන් හිතන්නකෝ මේ වෙලාවේ දැන් ඔය අලලූණු වගේ දේවල් වල මිල නිරන්තරයෙන් වෙනස් වෙනවනේ. නිතර වැඩි අඩු වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවල මේ රජය සහතික මිලක් දානවා. සහතික මිලක් කියන්නේ තියෙන මිලට වඩා ටිකක් වැඩි මිලක් දාලා ගොවියට සහනයක් කරන්න තමයි මේ යන්නේ. හැබැයි තියෙන මිලට වඩා වැඩි මිලක් පැනෙවුවට පස්සේ ගොවියට සහනයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පාරිභෝගික වුණාට පස්සේ අපි මිල වැඩි වුණොත් ඒ මිල දී ගන්න මොකද කරන්නේ? අඩු කරනවනේ. එතකොට දැන් රජය දෙන අවම මිලින්ද ගොවියට වාසී මිල වැඩි වුණා. හැබැයි මිනිස්සුන්ට අවාසී මිනිස්සු මිල දී ගන්න ප්‍රමාණය අඩු කරනවා. දැන් මිල වැඩියෙන් දෙනවා කිව්වට පස්සේ ගොවියොන්ට මාර මොටිවේෂන් එකක් නෙමේක. ගොවියෝ මොකද කරන්නේ? නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරනවා. දැන් හිතන්න ඔයාලා ගොවියෙක් කියලා. ඔයාලට වැඩි ගාණක් දෙනවා කොට පස්සේ ඔයා නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරනවා. හැබැයි මිල වැඩි කිව්ව ගමන් මං අල බිල දී ගන්න මොකද කරන්නේ? අඩු කරනවා. දැන් ඔයා නිෂ්පාදනය කරපු අල තොගයක් වෙළඳ පොලේ නිකම්ම ඉතුරු වෙලා තියෙනවා. අර රජය වෙන් කරන මුදල පාවිච්චි කරන්නේ අර වැඩිපුර ඉතුරු වෙන අල තොගය කළමනාකරණය කරන්න. එහෙම මිසක් මේ ඔයා හදන සම්පූර්ණ අල තොගය මිල දී ගන්න නෙවෙයි. එහෙම ගන්නත් බෑ. ඒක ගන්න බෑ. ඒතර අපි ගන්නෙ මොනවද? එතකොට සරලම කතාව තමයි මේ විදිහට වෙළඳ පොලේ ඇති වෙන අතිරික්ත සැපයුමක් තිබ්බොත්, ගොවියන්ගේ නිෂ්පාදන සම්බන්ධ අතිරික්ත සැපයුමක් තිබ්බොත්, ඒ අතිරික්ත සැපයුම එක්ක රජයට මිල දී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අතිරික්ත සැපයුම අඩු ගානට මිනිස්සුන්ට විකුණන්න කියලා අර ඇත්ත මිලයි විකුණපු මිලයි අතර පරතරේ රජයට ගෙවන්න පුළුවන්. අපි කියන ඌණ පූර්ණ ගෙවීමක් කියලා. ඔය වැඩ දෙක කරන්න තමයි ඔය මුදල් ටික පාවිච්චි කරන්නේ. රයිට්. ඒකයි ගොඩක් කට්ටිය කියන්නේ මේ මුදලෙන් කොහොමද අලගන්නේ? අල රජය ගන්නෑ. රයිට්. අපි අල අරගෙන ඉතුරු වෙන ටික රජය මොකද කරන්නේ කියලා කල්පනාකරණය කරන්න තමයි මේ මුදල පාවිච්චි කරන්නේ. දැන් මේ අයියෝ අඩු මුදලක් වෙන් කරනවා කිව්වට පස්සේ මේ ඇතර මගේ ඔළුවේ මේ වෙලාවේ දුවන කතාවක් තියෙනවා අඩු මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන්. ඒ තමයි මේ අයවැය ප්‍රතිපත්ති මම දැකපු අලුත් කතාවක් තියෙනවා රිදී ආර්ථිකය. අහලා තියෙනවද රිදී ආර්ථිකය ගැන? මේක පොඩ්ඩක් මේ කාල සීමාවට වැඩිපුර අහන්න ලැබෙන කතාවක්. මේ කාල සීමාවක වැඩිපුර අහන්න හේතුව තමයි අයියා ලෝකෙම මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා වැඩිහිටි ප්‍රජාව වැඩිවීම. මේක අපි වෙනම කතා කරමු දවසක. මොකද වෙනම කතා කරන මාතෘකාව මොකද මේ ආර්ථික ප්‍රතිපත්ති මේ අයවැය ප්‍රතිපත්ති යෝජනාවලිය මම දැකපු ආර්ථිකමය සංකල්ප දෙකක් තියෙනවා විශේෂයෙන් එකක් රිදී ආර්ථිකය අනිත් එක නීල ආර්ථිකය. ඔය දෙක ගැන අපි ආයෙ දවසක් කතා කරමු. දැන් මම පොඩ්ඩක් සරලව කියන්නම්. රිදී ආර්ථිකය කියලා කියන්නේ දැන් රටක වයස්ගත ජනගහනය වැඩි වෙනවනේ. දැන් 2035 වෙනකොට අපි උපකල්පනය කරනවා අපේ රටේ සමස්ත ජනගහනය 25-37 ප්‍රමාණයක් වයස අවුරුදු 55ට වඩා වැඩි ප්‍රජාව වෙයි කියලා. එතකොට යාළුවා අපි හඳුන්වන්නේ වයස්ගත ප්‍රජාව කියලානේ. එයාලට අය රස්සා කරන්න බෑ. ඒතකොට එයාලා ආර්ථික වශයෙන් ආදායම උපයන්නේ නැහැ. එයාලව බලා ගන්න වෙන්නේ ඊට වඩා අඩු වයසක ඉන්න 18ට වඩා වැඩි 55ට වඩා අඩු ආර්ථික ඇතුළේ ජොබ් එකක් කරලා ආදායම් උපයන පිරිසට. නේද? එතකොට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවනේ ආර්ථිකයට. එයාලව බලාගන්නේ කොහොමද? එයාලට සංචාරක ශේෂ්ත්‍රයක් නිර්මාණය කරන්නේ කොහොමද? එයාලගේ සෞඛ්‍ය පහසුකම් සපයන්නේ කොහොමද? එයාලගේ විනෝදාස්වාදය හදන්නේ කොහොමද? එතකොට එයාලව බලාගන්න අපි කොහොමද වැඩපිළිවෙලක් හදන්නේ? දැන් ওই විදිහට ලෝකෙටම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔය කාලේදී ලෝකෙ ගෙනාව අලුත් ආර්ථික සංකල්පයක් රිදී ආර්ථිකය, සිල්වර් ඉකොනොමි කියලා. ඒ ගෙනාවු සංකල්පය තමයි දැන් මේ ලංකාවේ අයවැය යෝජනාවලිය හරහා ලංකාවට අලුතෙන් එන්නේ. දැන් ඒ හරහා ලංකාවේ අර වයස්ගත ජනගහනය අනාගතේ කොහොමද අපි කළමනාකරණය කරන්න කියන එක ගැන ලංකාව කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ප්‍රශ්නේ මම දැක්ක අයවැය යෝජනාවලියේදී මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ රුපියල් මිලියන 10ක ප්‍රමාණයක් විතරයි. කියන්නේ කෝටියක මුදලක්. ඇත්තට මම හිතන්නේ ලංකාවේ වයස්ගත ප්‍රජාව කළමනාකරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක් වෙන් කිරීම කියන එක ඇත්තටම ප්‍රමාණවත් මදි. මොකද හේතුව ලංකාවේ වයස්ගත ජනගහනය අවුරුදු 55ට වඩා වැඩි පිරිස් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රශ්න තොගයක් තියෙනවා.
එයාලව අපි සෞඛ්‍ය පහසුකම් සපයන්නේ කොහොමද? ඒතකොට එයාලට දිරිදීමනා දෙන්නේ කොහොමද? සහ ලංකාවේ වයස්ගත ජනගහනය සම්බන්ධයෙන් තියෙන දැවැන්ත ප්‍රශ්නයක් තමයි ලංකාවේ තවත් සමහරක් ප්‍රදේශවල වයස්ගත ජනගහනය ගාව තියෙන ඉඩම්වල අයිතිය තාම පසු පරම්පරාවලට පැවරිලා නැහැ. විශේෂයෙන් ලංකාවේ උතුරු කලාපය තුළ. මොකද යුද්ධෙන් පස්සේ රයිට් සංවේදී මාතෘකා අපි හිමීට කතා කරන මාතෘකා. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න ගන්න ප්‍රවේශය ශක්තිමත් ප්‍රවේශයක් වෙන්න ඕනේ. අපි 2025 ගත්තත් මේ ප්‍රවේශයට මීට වඩා මුදලක් වෙන් වෙන්න තිබ්බ නේද කියලා මම හිතනවා. ඉතින් ඔය වගේ අර මුදල් වෙන් කිරීමේදී විවිධ අවස්ථා තියෙනවා. ඉතින් අපිට එහෙම කතා කරනවා ගොඩක් අවස්ථා තියෙනවා. ගොඩක් තැන් තියෙනවා කතා කරන්න. ඔය අයියාගේ උදාහරණය සහ මගේ පැත්තෙන් මට තිබු උදාහරණ මම ඔය කතා කරේ. ප්‍රශ්න තියෙනවා බලන්න. හොඳයි. ප්‍රශ්න ගොඩක් තියෙන හින්දා අපි අපේ මාතෘකාව තව එක පියවරක් ඉස්සරහට තියන්න කාලය ඉතුරු කරගෙන අපි දැන් සූදානම් වෙන්නේ අපේ අද කතා බහට නැවතීමේ සිත තියන්න. මේ නැවතීමේ සිත කොමාවක් බවට පත් කරගන්න අපි ලබන සතියේත් මේ වගේම කතා බහක් එක්ක විහාන් එක්ක එකතු වෙමු. විහාන්ගේ පුළුවන්කම තියෙනවා විහාන් කරීෂ එක්ක එකතු වෙලා ඔබටත් ඉකෝන් ගැන එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව පිළිබඳව හදාරන්න උසස් පෙළ ආර්ථික විද්‍යා දේශකවරයෙක් වශයෙන් වගේම තරුණ දේශකවරයෙක් වශයෙන් වගේම ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යා විෂය ඉගෙනුම ලබන විද්‍යාර්ථියෙක්ගේ අදහස විදිහට තමයි අද අපි මේ කතා බහ ඔබට අරගෙන ආවේ 2026 අයවැය යෝජනාවලිය පිළිබඳව ඔබට මේ විදිහට කරුණු වාර්තා කරේ. ඉතින් අපි තවත් මේ වගේම කතා බහකින් විහාන් එක්ක එකතු වෙමු ආර්ථික විද්‍යාව ගැන වගේම මේ වගේ කතා බහ ඔබට තවත් බලන්න පුළුවන්කම තියෙනවා අපේ Blackboard YouTube නාලිකාව subscribe කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම bell icon එක click කරලා තියන්න. ඒ වගේ අලුත් තොරතුරු ආවොත් ඔබට ඒ තොරතුරුත් බලන්න පුළුවන්කම තියෙනවා මේ කාරණාවත් එක්ක එකතු වුණොත්. විහාන් එහෙනම් බොහොම ස්තුතියි අද අපිත් එකතු වුණාට. අපි තවත් දවසක මේ වගේම කතා බහක් එක එකතු වෙමු. අනිවාර්යයෙන්. අයබෝන්.